සුබ දවසක් පුතාලා හැමෝටම. එතකොට පුතේ මේ වීඩියෝ එක අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතුවේ අපේ 20යි 28 සිද්ධාර්ථ පන්තිය පිළිබඳව දරුවෝ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. අපි ඒවට උත්තරයක් දෙන්න තමයි මේ වීඩියෝ එකවත් එක්ක අපි ෂෙයා කරගන්නේ. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ 20යි 28 තියරි පන්තියේ මේ VIP group class එක කියන්නේ මොකක්ද කියන එක. එතකොට මම ඒක පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. අපේ 20යි 28 සිද්ධාර්ථ පන්ති පුතා අපි ප්‍රධාන සෙෂන් තුනකට කරගෙන යනවා. පළවෙනි එක හෝල් ක්ලාස්. එතකොට මේක අපේ සාමාන්‍ය පන්තිය. එතකොට ඒක බ්‍රහස්පතින්දා දැනට తాවකාලික ටයිම් එකක් විදියට උදේ 7:00 ඉඳන් 11:00 ඉඳන් කරගෙන යනවා අපි. එතකොට මේක ස්ථිර ටයිම් එක වෙන්නේ සෙන්සුරාදා 8 ඉඳන් 12 දක්වා. දැනට අපි ඒක ස්ථිර ටයිම් එකට ගන්න ප්ලෑන් කරමින් ඉන්නේ අප්‍රේල් මාසය තුලදී. හරි. එතකොට අපේ දෙවෙනි අපේ විශේෂ වැඩසටහන වෙන්නේ කුඩා ළමයි කණ්ඩායමක්. ඒ කියන්නේ ළමයි අපි අපේක්ෂා කරන ළමයි 20ක් වගේ කණ්ඩායමක් බඳව ගන්න. ඒතර මේ විදිහට ළමයි 12ක් 13ක් වගේ මේ විදි පන්තියත් එක්ක සම්බන්ධ වෙමින් ඉන්නවා. හරි. එතකොට ඒ ඉතුරු අවස්ථාව විතරයි දැන් තියෙන්නේ. එතකොට VIP group class එක දැනට තියෙන්නේ බදාදා හවස 1 ඉඳන් 4 දක්වා රජයේ පවතින මේ රෙගුලාසිත් එක්ක සමහරට මේ ටයිම් එක අපිට චේන්ජ් කරන්න වෙන්නත් පුළුවන්. නමුත් කුඩා කණ්ඩායම් පන්තියක් නිසා මම දැන් හිතනවා මේක අපිට ලොකු අවශ්‍යතාවයක් වෙනකන් නැතුව ඇයි කියලා. හරි කොහමද ඒක ස්ථිර ටයිම් එක දැන්ට සැලසුම් කරලා තියෙන්නේ බදාත රාත්‍රී 6 ඉඳන් 9 දක්වා කරගෙන යන්න. හරි එතකොට අපේ ඔන්ලයින් ක්ලාස් එක විදිහට මෙන්න මේ VIP group class එකට අදාළ එක අපි live ලබා දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී මේ VIP group class එකේ තියෙන විශේෂත්වය තමයි මේක දැන් යාන්ත්‍ර විද්‍යාව කියන එකකේ තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. හරි අපි මේ විදිහේ යාන්ත්‍ර විද්‍යාව ඒකකය ගොඩක් ඉස්සරහට ගිහලා නැහැ. අපි එක දවසයි කරලා තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව කියන එක එකවරට කියන රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ආරම්භ කරලා තියෙනවා. මෙතන අපි සාමාන්‍ය අපේ පළවෙනි මාතෘකාව වෙන මිනුම කියන ඒකකය ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි නිර්දේශ හැටියට පළවෙනි ඒකකය සහ දෙවෙනි ඒකකය. එතකොට VIP group class ළමයින්ට මිනුම කියන ඒකකය කවර් කරගන්න ෆ්‍රී විදියට ඒ කියන්නේ අය කිරීමක් නැහැ, අලුත් අය කිරීමක් නැහැ. ඒගොල්ලෝ හෝල් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා මිනුම ඒකකය ආවරණය කරගන්න ඕනේ. හරි. ඒතර ඔය විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒතකොට මේ VIP group class එකට මෙතනින් එන chance එක තමයි මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවන්ට ඒගොල්ලන්ට අර පන්ති ස්ටාර්ට් වෙද්දිම මාස 2කමාරක 3ක විතර මේ මිනුම ඒකකය ආවරණය කිරීම සඳහා ගත කරන ඒ කාලය ආසන්න වශයෙන් මාස 2ක් 3ක් අතර කාලයක් ගත වෙනවා. ওই කාලය පටන් ගද්දිම ඒගොල්ලන්ට සේව් කරගන්න පුළුවන්. ඊට අමතරව කුඩා ළමයි පිරිසක් නිසා සාමාන්‍ය හෝල් පන්තියක් අර කරන්න ගත කරන කාලයට වඩා අපිට නේද අඩු කාලයකින් මේ වැඩ සියල්ලම ආවරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වාසියත් අපිට මෙතනදි ගන්න පුළුවන්. එතකොට අපි අපේක්ෂා කරනවා සාමාන්‍ය පන්ති අපි විභාගයට මාස 3ක් විතර තියෙද්දි ලකුණු නිර්දේශي 95ක් විතර ගන්න පුළුවන් තත්ත්වයට අපි අවසන් කරනවා. අවසාන මාස 3ෙත් අපි යම් දෙයක් උගන්වන්න ඕන නිසා පුංචි ලකුණු 5ක විතර කොටසක් අපි තියාගෙන ළමයින්ව රිවිෂන් වැඩසටහන තමයි ඒ කාලේ කරගෙන යන්නේ. සෙමිනාර් වැඩසටහන, රිවිෂන් වැඩසටහන සාමාන්‍ය හෝල් ක්ලාස් එකේදී. ඒතර VIP group class එකට එතකොට එහෙම ඇනලයිස් කරලා බැලුවොත් සාමාන්‍ය මාස 6කට විතර කලින් එයාගේ වැඩ අවසන් කරනවා. හරි. එතකොට මේක තමයි අපේ පන්ති සැලසුම වෙන්නේ. හරි. එතකොට ඊගාවට මම මේකත් එක්කම ඕගොල්ලන්ට දැන් මේ වෙද්දී ඕගොල්ලෝ පන්තියක් තෝරගද්දී දැනුවත් කිරීම විවිධ ප්‍රමාණයක් ඕගලන්ට හම්බෙලා ඇති. විවිධ දැනුවත් කිරීම විවිධ මාකටිං ඔස්සේ විවිධ ගුරුවරුන්ගේ නම් ඕගලන්ගේ මේ දෝලුවට ඇවිල්ලා ඇති. ඒතර ඔයගලන්ට ඇයි මේ පන්ති අතරින් අපේ පන්ති තෝරගන්න ඕනේ කියන කාරණය කියන තමයි දැන් මම මේ යන්නේ. ඉතින් අපි ඒකටත් අපි විනාඩි 2-3ක් ගමු. හරි. එතකොට මෙතනදී මම ඕගලන්ට ફોකස් කරන්න යන්නේ පන්තියක් තෝරගද්දී ඇත්තටම වර්තමානයේදී ඕගලන්ට පන්තියේ අවස්ථා දෙකක් තියෙනවා තෝරගන්න. ඒ කියන්නේ අපි තෝරගන්නේ ෆිසිකල් පන්තියක්ද එහෙම නැත්නම් සම්පූර්ණ ඔන්ලයින් පන්තියක්ද. හරි. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම ඔයාගේ තමයි තීරණය කරන්න ඕනේ. මම මේකට පොඩි උදව්වක් තමයි කරන්නේ. අපි තෝරගත යුතු පන්තිය ප්‍රශ්නේ වෙන්නේ ෆිසිකල් පන්තියක් අපි තෝරගන්නවද භෞතිකව සම්බන්ධ වෙන පන්තියක්. එහෙම නැත්නම් ගෙදර ඉඳන් කාලය ඉතුරු කරගෙන යනවා කියලා හිතාගෙන අපි ඔන්ලයින් පන්තියක් එක්ක සම්බන්ධ වෙනවද? හරි. එතකොට මෙතනදී මගේ අවබෝධය අනුව සාමාන්‍ය මේ ෆිසිකල් පන්තියක් එක්ක වැඩ කරන්න උනි දරුවා ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මම ඒ වැඩි කරන්න උන දරු ප්‍රමාණය නිකන් අපි භෞතික විද්‍යාවට සම්බන්ධ වෙන උසස් පෙළ කරන්න
සයන්ස් මැස් කරන්න නැත්නම් බයෝ සයන්ස් සහ කම්බයින්ඩ් මැස් කරන්න සම්බන්ධ දරුවෝ අතරින් මගේ අවුරුදු 15ක විතර අත්දැකීම් එක්ක මම නිකන් නිරීක්ෂණය කරන දේ තමයි ළමයි 90%කට වඩා වැඩි ප්‍රතිශතයක් අනිවාර්යෙන් භෞතිකව ගුරුවරයෙක් එක්ක සම්බන්ධ වීම අවශ්‍යයි. ඒකට හේතුව මොකක් දරුවෝ ඇත්තටම ඒකලෝ දක්ෂයි. දක්ෂ වුණාට අර ඉලක්කයක් වෙනුවෙන් ફોකස් වෙලා වැඩ කිරීමේ ස්වභාවය ටිකක් අඩුයි. ඒතකොට ඒ වගේ දරුවන්ට ඒතකොට අර වගේ භෞතිකව ගුරුවරයෙක් ඒකත් විශේෂයෙන් මම කියන්නේ මාස් ක්ලාස් වලට වඩා සාමාන්‍යයෙන් ළමයි නේද 200ට පල්ලෙහා වගේ රේන්ජ් එකේ ගුරුවරයාට හසුරුව ගන්න පුළුවන් ළමයි පිරිසක් ඉන්න තැනක ඉන්න එක හොඳ වෙයි. මොකද එහෙම වුණොත් ඔයගොල්ලෝ ගුරුවරයාගේ ඍජු අධීක්ෂණයට යටත් වෙනවා. එතකොට එහෙම ඍජු අධීක්ෂණයේ යටතේ ඉන්දුවොත් ඔයගොල්ලන්ට වැඩ අර කරන්න වෙනවා. ඒ කියන්නේ නොකර ඉන්නවා කියන එක නැත්නම් මගහැරලා ඉන්නවා කියන තත්ත්වෙන් බේරෙන්න පුළුවන්. අර එතකොට අර තමන්ගෙන් ස්වාදිෂ්ඨානෙන් අර ඉලක්ක වලට වැඩ කරන්නේ නැති ස්වභාවයක් බහුතරයක් දරුවන්ගේ තියෙනවා. තමට වාට හිතෙන්න පුළුවන් මමත් නේද එහෙම ටාගට් එක වැඩ කරන කෙනෙක් තමයි කියලා. නමුත් අපි හිතනට වඩා මේ කතාව වෙනස්. ඒ කියන්නේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ අර දරුවෙක් ගුරුවරයා විසින් අනිවාර්යෙන් තල්ලු කරගෙන ඉස්සරහට යන්න ඕන. දරුවෝ සමහර ඒ දරුවෝ අදශතාවය නිසා නෙමෙයි ඒ දරුවගේ ස්වභාවය. මොකද ඒගොල්ලෝ අවුරුදු ගාණක් ඉගෙනගෙන තියෙන්නේ ඒ පැටර්න් එකට නිසා. හරි. එතකොට තව ඊටාම 10%ටත් අතරම අඩු ප්‍රතිශතයක් දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම එහෙම විශේෂ ගයිඩන්ස් එකක් අවශ්‍ය නැහැ. දරුවා අර අපි නිකන් සරලව කිව්වොත් කාමරයේ ඇතුළටම වෙලා ඉන්න දරුවෙක්. ඒතකොට ඒ කියන්නේ වැඩි එළියේ බාහිර ක්‍රියාකාරකම් වලට වැඩි ඇඩික්ෂන් එකක් නැහැ. එයාගේ කරන එකම දේ එයා බොහෝ විට කරන්නේ මේ පොත් පැත්ත එක්ක ගැලීගෙන වැඩ කරන එක. ඒ වගේ දරුවන්ව ඉතින් අර විශේෂ ගයිඩන්ස් එකක් ඕනේ නැහැ. ඒක දෙමව්පියන්ට නිරීක්ෂණය වෙනවා. එයා වැඩ කරන තාලේ දරුවගේ ස්වභාවය නිරීක්ෂණය කර හැකි. ඒතර ඒ වගේ දරුවන් විශේෂ ගයිඩන්ස් එකක් ඕනේ නැහැ. ඒ දරුවෝ සාමාන්‍ය විදිහට තමන්ගේ ඒ වැඩ ටික කරගෙන යනවා. එතකොට ඒ දරුවන්ට ඉතින් ඔන්ලයින් පන්තියක් ලොකුවට එයාටත් ඇත්තටම ඔන්ලයින් පන්තියට වඩා ෆිසිකල් පන්තිය හොඳයි. නමුත් ඉතින් ඔන්ලයින් පන්තියකින් කරන්න බෑ කියලා මම කියන්න යන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ ෆිසිකල් පන්තිය තෝරගත්ත තමයි ඊට පස්සේ අපිට ඊගාවට අපි ෆිසිකල් පන්තියක් විදියට තෝරගන්නේ මොන වගේ ගුරුවරයෙක්ද? මෙතන තමයි ඔයගොල්ලෝ හරියටම මේ වැඩේ සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට මෙතනදී අර ලොකුම සර්වර් නැත්නම් අර ඒ විෂය සඳහා ඉන්න ලංකාවේ ඉන්න ලොකුම සර්වර් තෝරගන්නවා කියන එක දරුවෙක්ගේ choice එකක්. තව දරුවෙක් නගරේ ළඟම නගරේ හොඳම සර්වර් තෝරගන්නවා. ළඟම නගරේ අපි මම ඒක කියන්නේ නැතුව ඉන්නම්. හොඳම සර්වර් තෝරගන්නවා. ළඟම නගරේ හොඳම සර්වර් තෝරනවා. හරි. ඒතර මේ දෙකන ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදී ඔයගලන්ට මේක තෝරගද්දී අර ගොඩාක් මාකටිං වල පෙන්නන ඒ රිසල්ට් බේස් කරගෙනයි ගුරුවරයාගේ අත්දැකීම සහ ගුරුවරයාගේ විෂය පිළිබඳ තියෙන පරිණතභාවය කියන මේ කාරණුත් එක්කනේ ඔයගොල්ලෝ ගුරුවරයෙක් සිලෙක්ට් කරන්නේ. අද වෙද්දී ඒතකොට සාමාන්‍යයෙන් මේ වගේ දිවෙණිය ගත්තාම ප්‍රධාන ගුරුවරු වගේම ඊටාම ඉහළ පරිචයක් තියෙන නගරයක් ඇතුළු සාමාන්‍ය නගරයකට ගුරුවරයෙක් දෙන්නෙක් වගේ මේ වෙද්දී බිහි වෙලා ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය භෞතික විද්‍යාව ගුරු ගත්තාම ප්‍රධාන ගුරුවරු අපිට අඳුර ගන්න පුළුවන්. ඒක මෙතන මම ප්‍රධානයි කියලා අරමුණු කරන්නේ අර ක්වොන්ටිටි වශයෙන්. ඒ කියන්නේ ළමයි විශාල ප්‍රමාණයක් මේ විද්‍යාව ආකර්ෂණය කරගෙන ඒ ගුණගේක එක්තරා විදිහක ඒගොල්ලෝගේ දක්ෂතාවයක් ඒක. එහෙම ළමයි විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන පන්ති ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන ගුරුවරු මම හිතන්නේ ලංකාව ඇතුළේ භෞතික විද්‍යාව සම්බන්ධව කතා කරොත් අපිට ගුරුවරු 5ක් 6ක් සමහරට 10ක් වෙන්නත් පුළුවන්. ඒ වගේ පිරිසක් හම් වෙනවා. සාමාන්‍ය ඒගොල්ලන්ගේ ළමයි ගණත්වයත් පොඩි වේරියේෂන් එකක් තියෙනවා. කොහොමත් සමහර ගුරුවරුන්ගේ ඒ කියන්නේ ඔය මං කියන මට්ටමේ ගුරුවෙක්ගේ ළමයි ගණත්වය ගත්තට පස්සේ බොහෝ විට ප්‍රධාන නගරයේ ගුරුවරු 4ක වගේ පන්ති මෙහෙවනවා. ඉතින් ඔය පන්තියේ තියරි සහ රිවිෂන් දෙකම කරනවා සහ ඔන්ලයින් කරනවා. ඒතකොට ඒ ගුරුවරු එතකොට ඔය ප්‍රධාන හැම නගරයකම ළමයි සාමාන්‍යයෙන් තියරි පන්තියක මම හිතනවා 1000 1500 සමහරට 2000 රේන්ජ් එක ඔය වගේ පරාසයකට වගේ ළමයි එකතු කරන් ඉන්නවා. ඒතකොට රිවිෂන් එකත් ඔයට ආසන්න ප්‍රමාණයක් එකතු කරන් ඉන්නවා. ඉතින් දල වශයෙන් නිකන් ගණන් හදලා බැලුවොත් අපි ඇවරේජ් නිකන් ඒ ගුරුවරයෙක්ගේ පන්තියක ඉන්න ළමයි ප්‍රමාණය කියන්නේ ප්‍රධාන නගරයේ තියරි රිවිෂන් දෙක එකතු කරාම ළමයි 2500ක් කියලා ගත්තත් ඔය ප්‍රධාන නගර හතරේදී ළමයි මේගොල්ලෝ 10000කට ආසන්න පිරිසකට උගන්වනවා. ඊට අමතරව ඔන්ලයින් එකේ ඉතා විශාල ළමයි ප්‍රවෘත්තියක් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් දල වශයෙන් සමහර ගුරුවරු ළමයි 20000කට විතරත් උගන්වනවා වෙන්න බැරි නෑ. ඒතර එහෙම ගුරුවරු ගැන තමයි මම මේ කියන්නේ මේ ලොකුම සර්ලා කියලා. හරි. එතකොට ඊට අමතරව
නගරයක ඉන්නවා සාමාන්‍යයෙන් ඉතින් කුඩා නගරයක් ගත්තාම දැන් හලාවතවන්ගෙට ගත්තාම භෞතික විද්‍යාවට හොඳ ගුරුවරු එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි වගේ අපිට හැම නගරයකටම ඒකට සාමාන්‍ය දිස්ත්‍රික්කයක නගර දෙකක් හෝ තුනක් තියෙනවා ප්‍රධාන නගර. ওই නගරයක භෞතික විද්‍යා ගුරුවරු එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒ කියන්නේ ලංකාවේ ගත්තාම භෞතික විද්‍යා ගුරුවරු දිස්ත්‍රික්ක 25ට අපි නිකන් නගර දෙකක් හැම දිස්ත්‍රික්කයකටම තියෙනවා කියලා හිතුවත් එතකොට නගර 50කට වඩා තියෙනවා. ওই නගර 50යි භෞතික විද්‍යා ගුරු දෙන්නෙක් විතර ගත්තත් තව භෞතික විද්‍යා ගුරු 100ක් විතර මේක ළමයින්ට හොඳට මේ වැඩ පිළිවෙල කරගෙන යනවා. හරි. එතකොට ඕකෙත් එක්ක මම ඔයගොල්ලන්ට පොඩි අංක ටිකක් කියන්නම්. මේකෙන් ඔයගොල්ලෝ තීරණ ගන්න. ලංකාවේ සාමාන්‍යයෙන් මුළු භෞතික විද්‍යාව ලියපු ළමයි ගාන 2024 දත්ත වාර්තාවට අනුව ළමුන් 90ක් සම්බන්ධ වුණා. ඒතර ඔය 90න් මේ ලොකුම සර්ලා අතර බෙදෙන ළමයි ගාන සහ අර නගරේ ඉන්න සර්ත් එක්ක බෙදෙන ළමයි ගාන ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. ඒතර මම මෙතන පුත්තලම් දිස්ත්‍රික්කයට අදාළව ගත්තොත් දැන් මම මේක දිවයින්ට අදාළ තමයි මේ කතාව දාලා තියෙන්නේ. ඒතර පුත්තලමට අදාළව ගත්තොත් මෙතනින් ළමයි පුත්තලම් දිස්ත්‍රික්කයේ 2200ක් විතර තමයි ඔය 2024 අවුරුද්දේ භෞතික විද්‍යාව විභාගයට භෞතික විද්‍යාව තෝරගෙන තියෙන්නේ. හරි. එතකොට 2200 2400 වගේ ඉලක්කමක් මට හරියටම ෆිගර් එක මතක නැහැ. කොහොම හරි මීට ආසන්න ඉලක්කමක්. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි එතකොට මෙන්න මේ දැන් හලාවත නගරේ ගත්තොත් එතකොට ඇත්තටම මම විශ්වාස කරනවා මම තමයි දරුවන්ගේ හොඳම ප්‍රතිඵල නිර්මාණය කරන ගුරුවරයා මම ඒක ඔප්පු කරලා තියෙනවා 2024 ඒක මොම සරලව පෙන්වන්න පුළුවන් 2024 අපෙන් විභාගයට සම්බන්ධ වෙන දරුවන් ගාන 60ක විතර සීමාවක් වුණේ. ඒතර ඒවටත් අපි හේතු කියනවා. හරි. එතකොට මේ ළමයි 60ක විතර කණ්ඩායමෙන් අපිට පුළුවන් වෙනවා ජීව විද්‍යා අංශය සහ කම්බයින්ඩ් මැත්ස් අංශයේ දිස්ත්‍රික්කයේ දෙවනියා ජීව විද්‍යා දෙවනියා මෙයා අවුරුද්දක් කලින් විභාගයට මුහුණ දුන්නු අපේ උදිත පුතා. එතකොට අති දක්ෂයෙක්. ඉතින් ඒ දක්ෂ දරුවව අපිට පුළුවන් වුණා අවුරුද්දක් කලින් විභාගෙට ඉඳලා කොළඹ මෙඩිකල් ෆැකල්ටියට යවන්න. ඒත් එක්කම දිස්ත්‍රික්ක දෙවනිය වෙනවා ශමල් පුතා. එතකොට එයාත් අතිදක්ෂ දරුවෙක්. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ළමයි 60ක් කණ්ඩායමක් අතරින් ඊට පස්සේ මේ කණ්ඩායමෙන් අපිට සෑම දරුවෝ අපිට හතරෙන් එකක් A හෝ B සාමර්ථ්‍යයක් ලබන විදිහට දරුවෝ අපිට මෙතන A හා B සාමර්ථ්‍ය ලබන්නේ පහෙන් තුනෙන් එකක් 30 ගානක් තිබ්බ පර්සන්ටේජ් එක. හතරෙන් එකක් ඉන්ජිනියර් මෙඩිසින් ෆැකල්ටිස් වලට යන විදිහටත් පහෙන් හතරක් කොහේ හරි කැම්පස් එකට යන විදිහටත් අපිට පුළුවන් වෙනවා මේ දරුවන්ව සූදානම් කරන්න. ඒතර මෙතනදී මම විතරක් නෙමෙයි මේ දරුවන්ට උගන්වපු අනිත් විෂයන් වල ගුරුවරුත් ඒකට ඒ දායකත්වය දෙන්න ඕනේ. ඒතර මම මේ දැන්ට භෞතික විද්‍යාවට අදාළව තමයි මේ විස්තරේ දුන්නේ. නමුත් අපි ඒකට නිකන් සාමාන්‍යයෙන් මේ තත්ත්වය මෙහෙම තියෙද්දි නිකන් අපි මෙන්න මේ 90න් වැඩි පර්සන්ටේජ් එකක් දැන් අපිට පේනවා මේ 90න් 60ක්. එහෙම නැත්නම් දිස්ත්‍රික්කය ඇතුළේ ගත්තොත් 2200න් 60ක් තරම් තමයි අපි මේ වගේ ප්‍රතිඵලයක් පෙන්වන්නේ. ඒතකොට දැන් මේ ප්‍රතිඵලය මෙන්න මේ විදිහට උගන්වපු ළමයි ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරලා බැලුවම පුතාලට පේනවා නගරේ හොඳම සර් ළඟ සම්බන්ධ වීම ඉතාම සුරක්ෂිතයි. මොකද අඩුම ඔබට කැම්පස් එකට හරි යන්න පුළුවන් කියන එක. දැන් මම ඔයාලට ලංකාවේ නිකන් ප්‍රතිඵල ටික පොඩ්ඩක් මෙතන විස්තරය දාන්නම්. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රතිශතයක් විතර ලිව්වොත් ඒ පර්සන්ටේජ් එක 6යි ගිය පාර. ඒතකොට මේ පර්සන්ටේජ් එක වග කියන්න ඕනේ කවුද කියලා ඕගොල්ලෝ උඩ තීරණය කරන්න ඕනේ. මොකද වැඩි දරු පිරිසකට උගන්වන ගුරුවරුන් තමයි මේ ප්‍රතිශතය. ඒතකොට වැඩි අයිතියක් තියෙන්න ඕනේ. ඒතකොට B 6ක් විතර මේක දශම ගණන් හිට මෙතන වෙනස් වෙනවා. C 18ක් විතර. ඒතකොට ABC එකතුව 30ක් විතර තමයි 2024 අපි දකින්නේ. එතකොට මෙතන W සහ S ගත්තොත් S මට මතක ඇති 40ක් විතර W එක 100 නෑ මේක අනිත් පැත්තෙන් මෙතන 30ක් විතර මේක ආසන්න වශයෙන් 39ක් විතර මෙතන තිබ්බේ 40ක් විතර. ඒක නිකන් මම දැනට WS එකතු 70ක් විතර මේ තමයි ලංකාවේ ප්‍රතිඵලය. ඒතර මේ ලංකාවේ ප්‍රතිඵලයට ඒතර වගේ කියන්න ඕනේ කවුද කියන එක මම කියන්න යන්නේ නෑ. ඒතර පුතාලා තමයි ඒක ඇනලයිස් කරලා තීරණය කරන්න ඕනේ. ඒතකොට අපි අපේ නගරය ඇතුලේ මේ කුඩා ළමයි කණ්ඩායමක් ඒකට නගරේ ඉන්න ළමයි ගණත්වයත් එක්ක ඒක තීරණය වෙනවා. නගරය ඇතුලේ අලාවත නගරය ඇතුලේ මම හිතනවා සයන්ස් කරන දරුවෝ 200ක විතර ගණත්වයක් ඇති ඊටත් වඩා අඩු මිසක් වැඩි නෑ. ඒතර ඒ දරුවෝ අතරින් තමයි අපි මේ ළමයි කණ්ඩායම අපිත් එක්ක එකතු වෙන්නේ. මෙතනුත් ඉතා විශාල ප්‍රමාණයක් ඔන්ලයින් එක සම්බන්ධ වෙනවා. ඒතර ඔන්ලයින් මීඩියම් එකේ ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රතිඵල ගන්නවා. සමහර අය රිවිෂන් දරුවෝ බහුතරයක් උතන ඉන්නවා. අපි සාමාන්‍ය රිවිෂන් පන්ති කරන්නේ නෑ. ඒ නිසා උතන රිසල්ට් වලින් මම මේ පතාරන්නේ ඔක්කොම ප්‍රෙෂ්යි දරුවන්ගේ රිසල්ට්.
එතකොට ඔක සෙකන්ඩ් ෂයි දරුවොත් එක්කත් ෂෙයා කරන්න ගත්තොත් මේ කතාව සම්පූර්ණම බරපතල තත්ත්වයකට යනවා. හරි. එතකොට අපි ඒක දැන් මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඒක මම වෙන වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තත්ත්වය මෙහෙම තියෙද්දි සාමාන්‍යයෙන් ලංකාවේ ABC එකතුව මේ ගාන තියෙද්දි සාමාන්‍යයෙන් මගේ පන්තියේ ABC එකතුව 80ක් විතර තියෙනවා. ඒ ගිය පාර පර්සන්ටේජ් එක අපිට ළමයි 100ට AB එකතුව මට මතක තියෙන 35ක් විතර. එතන ඒ පර්සන්ටේජ් එක වැඩි. ඒවා වෙනම ඩීටේල්ස් මම දෙන්නම් මගේ හෑන්ඩ් අවුට් වල දාලා තියෙනවා. ඒතර ABC එකතුව තමයි මම හැමතිස්සෙම කතා කරන්නේ. මොකද මේ තමයි කැම්පස් යන්න පුළුවන් ප්‍රමාණය. ඒතර මේ දරුවෝ 80ක් විතර අපි ගිය පාර පන්තියේ ළමයිගේ ප්‍රතිශතත් එක බැලුවම 80ක් විතර ලබාගෙන තියෙනවා ABC එකතුව. එතකොට S සහ W සාමාන්‍යයෙන් අපිට W හම්බෙච්ච දරුවෙක් නැති තරම් සමහර දරුවෝ එහෙම කියන්නේ නැහැ. නමුත් මම හුඟක් හොයලා බැලුවා එහෙම දරුවෝ අපි ළඟ හිටියේ නැහැ. කොහරි S සහ W එකතුව අපේ 30ක් විතර තිබ්බේ. 20ක් විතර තිබ්බේ. එතකොට අපේ පන්තිය අපි 100ට ආඩම්බරෙන් එක කියනවා 80ක් විතර සම්බන්ධ වෙන ළමයි ඉන්නේ. ඒ කියන්නේ 5ට 4ක් අනිවාර්යෙන් අපි කැම්පස් එකට යැවීමේ වගකීම ගන්නවා. ඒක මේ අපේ හැකියාවක් නෙමෙයි. කුඩා කණ්ඩායමක් මොන්ට කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ කියන්නේ ගුරුවරයා පෞද්ගලික මොන්ට කරනවා. මේ පැනල් වලින් නෙවෙයි කරන්නේ. ඒතර ගුරුවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට අපි පැනල් පාවිච්චි කරනවා පේපර්ස් එකෙන් බලන්න. නමුත් අපි ගුරුවරයාගේ ඍජු අධීක්ෂණයෙන් තමයි දරුවව මේ ප්‍රතිඵලත් එක්ක අරගෙන යන්නේ. සහ මේකට අපි එකතු කර ගන්නවා විශේෂ වැඩපිළිවෙලක්. තියරි හොඳට උගන්වලා තියරි පැහැදිලි වෙන එක්සැම්පල් ටික කරුවට පස්සේ අපි රිවිෂන් මට්ටමේ ලොකු ටියුට් වලින් දරුවොත් එක ගණන් හදාගෙන යනවා. ඒක ඉතා විශාල පරාසයක ගැටළු විසඳීම කරනවා. විශාල පරාසයක අභ්‍යාස දෙනවා. ඒ අභ්‍යාස අපිම නිරීක්ෂණය කරනවා නම් ඒවා කෙරුවද කියලා. ඊට අමතරව සුදුසු කාලයේදී 12 පළවෙනි ශ්‍රේණියේ ඉඳගෙන 12 පළවෙනි ටර්ම් එකේ ඉඳගෙන 13 ලාස්ට් ටර්ම් එකේ නිකම් මේ ටර්ම් 6ට පිළිවෙලට කොළඹ ප්‍රධාන පාසල් වල සහ ඊට පස්සේ අනිත් දිස්ත්‍රික් වල ප්‍රධාන පාසල් ඇතුළුව පළාත් පේපර් ටික ළමයි ලව්වා එක්සෑම් එකක් විදිහට ලියවලා ඩිස්කස් කරලා ලකුණු ලබා දීලා රෑන්ක් කරලා එතකොට ඒගොල්ලන්ගේ ඒ ලකුණු අනුව පෞද්ගලිකව ලකුණු අඩු දරුවන්ට තමන්ගේ ලකුණු ඉම්ප්‍රූව් කරගන්න වැඩසටහන් ලබා දෙමින් තමයි මේ ප්‍රතිඵලය නිර්මාණය කරන්නේ. ඒ නිසා අර මේවා ෆේක්ස් රිසල්ට් නෙමෙයි. සමහරට ඔය ලොකු නේද ප්‍රතිඵල ෂීට් පෙන්වන සමහර ගුරුවරුන්ගේ ප්‍රතිඵලත් මේ වගේ මම හිතන්නේ ලංකාවේ ඉන්න හොඳම ඒ නගරේ ඉන්න හොඳම සර්ගේ ප්‍රතිඵල වෙන්න ඕනේ. ඒකට හේතුව මේ ප්‍රධාන සියලුම ගුරුවරු මේ වෙද්දී ලංකාවේ හැම උපනගරයකම exam centers 40ක් 50ක් විතර ප්‍රමාණයක් මේන්ටේන් කරගෙන යනවා. ඒතකොට exam center එකට යන දරුවව ඒගොල්ලෝ යාගේ ID නම්බරේ රෙජිස්ටර් කරනවා. ඒතකොට සමහරට අපි හදපු දරුවෝ උනත් අර සෙන්ටර් එකට ගිහිල්ලා රැන්ඩම් පේපර්ස් හිටිය ගමන් ලියලා බලනවා. අපි ඒ දරුවෝ අහද්දී අපි ඒගොල්ලන්ට ඒක කමන්නේ ගිහින් ලියන්නත් කියලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඒකට යම් අයිඩියා එකක් ඩිස්ට්‍රික්ට් ඇතුළේ ඉන්න තැන අවබෝධයක් නැත්නම් ලංකාව ඇතුළේ ඉන්න තැන අවබෝධයක් ගන්න ඒකේ හැකියාවක් ලැබෙන නිසා එතකොට අර ඒ දරුවෝ ඒ වගේ රැන්ඩම් පේපර් එකක් ලියන්න යන දරුවෝ පවා මේ එතකොට අපි නිර්මාණය කරපු නැත්නම් මේ ඩිස්ට්‍රික්ට් වල ලංකාවේ ඉන්න සියලුම මේ උපනගර වල වැඩ කරන ගුරුවරු නිර්මාණය කරපු රිසල්ට් පවා එතකොට මේ ගුරුන්ගේ රිසර්ච් ෂීට් වලට ඇඩ් වෙන්න පුළුවන්. මේක මම නේද මම හිතේ ගෙස් කරනවා. හරි. එතකොට මම මෙහෙමයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හරි. කොහොම හරි මට ඒක අදාළම නැහැ. මම මේ ඇනලයිස් එක දුන්නේ මේක සමහරට මගේ පැත්තෙන් වෙච්ච අඩුපාඩුත් ඇති. මම මේක සෝෂල් මීඩියා සමහරට පබ්ලිෂ් කරනවා. එතකොට මගේ ඇනලයිස් එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒක ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට මේක නිකන් වෛරී සහගත විදිහට යටින් කමෙන්ට් කරගෙන ගියොත් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක යම් කෙනෙක් ඒක හිතාමතා එතනට කරපු පහර දීම. මොකද මෙතන මම කාටවත් පහර ඉල්ල කරන්නේ නැහැ. මම පටන් ගද්දිමත් කිව්වේ යම් ළමයි ප්‍රමාණයක් ඉතා විශාල ළමයි ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන උගන්වන්න ලැබීම ඒ ගුරුවරන්ගේ හැකියාවක් ඒක ඒගොල්ලන්ගේ වාග්යක්. ඒක අපිට ලැබුණ නැති වුණාට කමක් නැහැ. ඒක මට අවශ්‍යත් නැහැ ඒක. මොකද අපි පන්තියක් ඇතුලේ සාමාන්‍ය ළමයි 100ක ප්‍රමාණයක් මේ වෙද්දී පන්ති වල රඳවාගෙන ඉන්නවා. ඊට අමතරව දැන් මම මේ පාර විශේෂ ගෲප් ක්ලාස් එකකින් තවත් ළමයි 20ක විතර ප්‍රමාණයක් අරගත්තාම මේක හොඳටම පුද්ගලයෙක් විදියට මගේ අර නේද මම ඉංජිනේරුවෙක් විදියට වැඩ කරොත් එන ආදායමත් එක්ක සංසන්දනය කරලා බලුවම මේක මට ඉතාමත්ම ප්‍රමාණවත්. ඒ නිසා අපි ඉතාම සතුටින් තමයි මේ ළමයි කුලකෙත් එක්ක වැඩ කරන්නේ. ඒතකොට සහ අපි ඒතකොට අපේ පූල් කැපැසිටි එක දෙන්න පුළුවන් සීමාවත් ඔච්චරයි. මොකද අපිට අර වගේ ළමයි විශාල ප්‍රමාණයක් හැන්ඩල් කිරීම සඳහා සැලසුම් අපි ළඟ ඇත්තේ නැහැ. සහ කොච්චර සැලසුම් දැම්මත් මගේ විශ්වාසය එහෙම අපිට හසුරුවන එක පහසුත් නැහැ. හරි එහෙනම් මේකත් තේරුම් අරගෙන මගේ පුතාලා මුලින්ම පුතාලා තමයි වැදගත් වෙන්න ඕනේ මේ තීරණය ගන්න ඔයාගේ ජීවිතය සම්බන්ධව. ඒක නිසා අර මාකටිං වලට අහු වෙනවද? මොකද ඔයා තේරුම් ගන්න ඕනේ මාකටිං කරනවා නම් යම් දෙයක්. එතකොට මෙතනදී අපි විෂයට අදාළව ඕගොල්ලෝ ආකර්ෂණය කිරීම සඳහා යම් කෙනෙක් මාකටිං කරද්දී ඒ මාකටිං එකේ විකිනෙන්නේ ඔයා කියලා තේරුම් ගන්න ඕනේ. නම් පුතා හරි නේද ඒක මේක විකින්නවද හරි තැන තෝරගෙන තමන්ගේ අනාගත ඉලක්කය වෙනුවෙන් නිවැරදි පාර තෝරගන්නවද කියන එක පුදාගතේ වගකීමක්. මොකද මේක ඔයාට වැරදුනාද කියලා තේරෙන්නේ
විභාගයට ගිහින් ප්‍රතිඵල ගද්දිමයි මොකද දැන් මේ විද්දී පාසල් පද්ධතිය තුලේ පළාත් පේපර් එකවත් හරියට මේ ටිකේ කරන්න විදියක් නෑ. මම හිතන්නේ ඒක පාසල් පද්ධතිය තුල යම් අර්බුද තියෙනවා. ඒක නිසා වෙන්නේ නැති ඒවා ඉතින් සකස් වුණා නම් ඇත්තටම දරුවන්ට අඩුම පළවෙනි ටර්ම් එක යද්දී. හැබැයි ඉතින් පළවෙනි ටර්ම් එක යනටත් මාස 9ක 10ක කාලයක් යනවා. ඉතින් ඔය ඒ කාලේ හරි දරුවෙකුට මේක Tamanට වැරදුනාද කියන තීරණය ගන්න පුළුවන්. ඉතින් ඒ තීරණය ගන්නත් ඔයාලට ගොඩාක් කාලයක් යනවා. ඒතකොට සමහරට ගොඩාක් ඕගොල්ලෝ මේක අත්හැරගෙන මේක පසු තැවෙන තැනටම ගිහින් වෙන්න පුළුවන්. ඒකසයි අපි මේ දැනුවත් කිරීම ඔයගොල්ලොත් එක්ක කරන්නේ. සහ ඒතකොට මම මේ කියන කතාවත් එක්ක ඔයගොල්ලෝ එකඟ වෙනවා නම් ඒ විදිහට එකඟ නොවෙනවා නම් ඒ විදිහට ඔයගොල්ලන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. ඒතකොට සහ මේක පොඩ්ඩක් සමාජගත කරන්න පොඩි දායකත්වයක් ඔයගොල්ලෝ ෂෙයා කරලා ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හරිනම් පුතේ අදට ඔයාට පන්තියක් තෝරගද්දී අපේ පන්ති පිළිබඳව යම් දැනුවත් කිරීමක් සහ හොඳම පන්තිය තෝරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ඔයගොල්ලන්ට මේ පැහැදිලි කිරීම කරේ. ඒතර මගේ සියලුම පන්ති කරන්නේ හලාවත සිසිප් ආයතනයේ පමණයි. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා හොඳ ගුරු ප්‍රමාණයක් හලාවත ඔයාට හොඳම නගරයේ ගුරුවරයා තෝරනවා නම් අපිට හලාවත නගරයේ හොඳ ගුරුවරු ඉන්නවා කියන රෙකමෙන්ඩේෂන් එකක් දෙමින් ඒ වගේ අනිත් නගරවලත් උපනගරවල ඕන තරම් ඒ ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරුත් එක්ක එකතු වෙන්න කියන එක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක. මොකද මම කවදා හරි මගේ දරුවෙක් වුණත් පන්ති යවන්නේ මගේ සිලෙක්ෂන් එක මම හැමතිස්සෙම කරන්නේ ළඟම නගරයේ හොඳම ගුරුවරයා, ඒ කියන්නේ ප්‍රතිඵල පෙන්නපු ගුරුවරයා ළඟ තමයි මම දරුවව ඉඳවන්නේ. මොකද මම විශ්වාස කරනවා ඒක තමයි නිවැරදි ක්‍රමයද කියලා. ඒක මගේ විශ්වාසය. ඔබට පුළුවන් ඒකත් එක්ක එකඟ නොවී ඉන්න. හරි පුතේ, එහෙනම් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හරි, එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් අනාගතයේදී හම්බ වෙමු.